අරිගතෝ ගොසයිමස්. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. මම අද රැඳිලා ඉන්නේ කියෝතෝ කියන නගරේ තියෙන චෝෂෝජි විහාරයේ. චෝෂෝජි විහාරය කියලා කියන්නේ අපි උදේ හවස වන්දනාවේදී සිහි කරන නිස්සෙන් හිමියන් කියලා අපි සිහි කරන්නේ අපේ හොන්මොන් බුදුරියුෂුම HBS සම්ප්‍රදායේ නිර්මාතෘවර හිමියන් වන නිස්සෙන් හිමියන්ව. ඒ නිස්සෙන් හිමියන් තමන්ගේ ආවාසය ලෙස වැඩ සිටි විහාරය. මුලින්ම මේ ස්ථානයේ තිබෙන ආවාසය දැන් පන්සලක් වෙනමම පන්සලක් බවට ඓතිහාසික නැත්නම් කෞතුක භාණ්ඩයන්ගෙන් පිරි උන්වහන්සේව අනුස්මරණය කෙරෙන පන්සලක් ලෙස පවතිනවා. ඉතින් ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ ජපානයට ආපු අපේ ලංකාවේ පිරිස මේ විහාරේ නවාතැන් ගත්තා. ඊට පෙර දවසක මම අපි පිරිසම කාලය ගත කරේ දින දෙකක කාලයක් විවිධ වැඩසටහන් ඇතුළත්ව අපි රැඳී හිටියා මියෝෆුකුජි කියන විහාරයේ. ඒ විහාරයේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ අපේ පිරිස රැඳී හිටපු සැනක ඒත් මේ කියෝතෝ නගරය ආශ්‍රිතවමයි. ඉතින් කියෝතෝ නගරේ තමයි අපේ මහා පන්සල කියලා අපි හඳුනන යූසේජ් මහා පන්සල තියෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තර HBS මූලස්ථානය සහ නිරන්තරයෙන් මම විටින් විට මතක් කරන HBS මියුසියම් එක පිහිටලා තියෙනවා. ඔය ඔක්කොම කාරණා ටික තියෙන්නේ සහ HBS අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ ආයතනය මේ ඔක්කොම කියෝතෝ වල තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් කියෝතෝ කියන නගරය ගත්තාම අපේ මූලස්ථානය හා සමානයි. මේ වතාවේ මේ විදිහට කියෝතෝ නගරෙට අපි ඕසකා කියන නගරේ තියෙන පන්සල් සහ ඊට පස්සේ කෝබේ නගරේ තියෙන අපේ ෆුකුෝකා නායක ස්වාමින් වහන්සේගේ පන්සලත් ඇතුළත්ව පන්සල් කීපයකට අපි ගමන් කළා. ඊට පස්සේ තමයි අවසානයේදී මේ චෝෂෝජි කියන විහාරේ අපි ලැබුම් ගන්නෙ. ඉතින් ගිය වතාවේ මම සකුරා ගැන කතා කළා. ඒ ගිය සතිය වෙනකොට මම කතා කරන්න බලාපොරොත්තු හිටපු මාතෘකාව වුණේ ඇත්තටම ඊට ඒ කියන්නේ ගිය සතියේ ඉරිදට දින කීපයකට පෙර අපි රැඳී හිටියේ හිරෝෂිමා නගරේ. ඒතර හිරෝෂිමා නගරේ අපේ ලංකාවේ අය අතරෙත් බොහොම ප්‍රසිද්ධ වෙන ලෝකෙම නගරේ නම ප්‍රසිද්ධයි. අපි සාමාන්‍ය ජපානයේ අගනුවර කිව්වහම ටෝකියෝ කියලා කියනවා, පැරණි අගනුවර කියෝතෝ කියලා කියනවා. ඊටත් වැඩිය සමහර වෙලාවට ටෝකියෝ ළඟට ජපානයේ ප්‍රසිද්ධම නගරේ වෙන්නේ ඇත්තටම හිරෝෂිමා නගරය කියලා මම හිතනවා ලෝකෙ පුරාවට. හැබැයි හිරෝෂිමා නගරේ ප්‍රසිද්ධ වෙන්නේ බොහොම ශෝකදායී ඛේදවාචකයක් නිසා. ඒ තමයි ඔබ හැමෝම දන්න පරමාණු බෝම්බ හෙලීම කියන එක මේ ලෝකේ පළමු වතාවට සහ මෙතෙක් සිදු වූ එකම පරමාණු බෝම්බ හෙලීම සිදු වුණේ හිරෝෂිමා නගරයට. අද හිරෝෂිමා නගරයට මමත් අවුරුදු මතක විදියට අවුරුදු 5කට විතර පසුව තමයි මමත් ගමන් කළේ. ඉතින් ඒක නිසාම අපි කණ්ඩායමම දැනට හිරෝෂිමා නගරේ පිහිටලා තියෙනවා. දැනට කියලා මම මේ කිව්වට එහෙම කියවුණාට අතන අවුරුදු 30ක විතර හෝ ඊටත් පෙර ඉඳලා වගේ නිර්මාණය කරපු කෞතුකාගාරයක් තියෙනවා. ඒ කෞතුකාගාරය තමයි අපි නරඹන්න ගියේ. ඒ කෞතුකාගාරය ඇත්තටම නම් කරලා තියෙන්නේ හිරෝෂිමා සාම අනුස්මරණ කෞතුකාගාරය හැටියට. ඒ කෞතුකාගාරයේ විවිධ කෞතුක භාණ්ඩ, වීඩියෝ දර්ශන, VR දර්ශන නරඹන්න පුළුවන්කම තියෙනවා. සහ ඒත් එක්කම ඒ ශාලාවෙන් පිටත අතරම එහෙම කිව්වොත් ශාලාව පිහිටලා තියෙන්නේ උද්‍යානයක් මැද. සමාන. ඒ උද්‍යානයේත් බොහොම අලංකාර ලෙස නිර්මාණය කරපු සැලසුම් කරපු
උද්‍යානයක්. ඒ උද්‍යානයේ පිහිටවලා තියෙනවා ඒ පරමාණු බෝම්බයෙන් විපතටපත් වූ, ඒ කියන්නේ මිය ගිය සියලුම දෙනා සිහි අනුස්මරණ ස්මාරකයක්. ඒ ස්මාරකයේ ඉදිරිපිට අපි ලංකාවෙන් ආපු පිරිස සජ්ජායනයක් සිදු කළා. පින් පැමිණවීමක් අපි සිදු කළා ඒකේද වාචකයෙන් මිය ගිය අය වෙනුවෙන්. සහ ඊට අමතරව ඒ උද්‍යානයේ මේක කෙළවරක තවත් සුන්බුන් අතර තිබිලා හොයාගත්තු බොහොමයක් ශරීර කොටස් සමූහ මිනී වලක තැන්පත් කරලා තියෙන ස්ථානයක් තියෙනවා. එතනත් අපි උදයිමකු සජ්ජායනයක් සිදු කළා. ඇත්තටම මේ වෙලාවේ කියන්නේ මේ අපි ඉන්න වර්තමානයේ අරගත්තොත් ලෝකේ පුරා මේ වෙනකොට දරුණු යුදමය තත්වයක්. ඒක කොහේ හරි ලෝකයේ තැනක යුද්ධයක් ඇති වෙලා තියෙනවා කියන එක ලෝකයේ අනිත් රටවල් වලට හැමතිස්සෙම දැනෙන්නේ නැහැ. නමුත් මේ වතාවේ ලෝකයේ අනිත් රටවල් හැම එකකටම පාහේ දැනට පවතින තත්ත්වයේ අතුරු විපාක විඳින්න සිද්ධ වෙලා තියෙනවා. අඩු වැඩි වශයෙන්. ඒක නිසාම ඒ යුද්ධයේ මේ දැන් පවතින තත්ත්වය ලෝක යුද්ධයක් ආකාරයට බොහෝ දෙනෙක්ට දැනෙනවා ඇති. මේ ගැන මම මීට සති කිහිපයකට ඉහතත් කතා කරා. මේක දැන් මේ තියෙන ලෝක යුද්ධයක්ද නැද්ද කියන එක ඇත්තටම කියන්න අපහසු කාලයක්. මොකද 1945 මම හිතන්නේ අපි කවුරුත් ඒ සිදුවීම වෙද්දි උපත ලැබලා නැතුව ඇති කියලා මම හිතනවා. අද මේ අපේ ධර්ම සාකච්ඡාවට සවන් දෙන පිරිස ගත්තත් එතෙන්දී කිසිම රටක් හෝ එක් පාර්ශවයක් අද ඉඳලා ලෝක යුද්ධය ආරම්භ කරනවා කියලා ප්‍රකාශ කළා යුද්ධයට පිවිසුනේ නැහැ. විවිධ ආකාරයේ සිදුවීම් උදාහරණයකට අපි පළවෙනි ලෝක යුද්ධය කියලා හඳුන්වන එක ගත්තොත් සමහර වෙලාවක යුරෝපා යුද්ධය කියලා හඳුන්වනවා. මොකද ලෝක කියන නම දැම්මට යුරෝපයේ විතරක් සිදුවෙච්ච යුද්ධයක්. අර දෙවෙනි ලෝක යුද්ධය තමයි ජපානෙත් මැදිහත්ව චීනය, සිංගප්පූරුව ඊට පස්සේ සිංගප්පූරුවේ සිට පැමිණි ජපාන් ගුවන් යාන ඛණ්ඩ විසින් ලංකාවේ කොළඹ වරායට පවා බෝම්බ දැම්ම කියලා කියන. ඒතර මේ ලෝකේ පුරාම වේදිච්ච යුද්ධයක් වනේ දෙවෙනි ලෝක යුද්ධය. ඒතර පළවෙනි ලෝක යුද්ධය කියලා හඳුන්වන එක ඇත්තටම ආරම්භ වෙන්නේ එක වෙඩි තැබීමකින්, ඝාතනයකින්, යුද්ධයකින්වත් නෙවෙයි. ඉතින් එහෙම ආරම්භ වෙලා තමයි අවසානයේදී ඒක විශාල පරිමාණයකට පැතිර යන්නේ. එහෙම ගියාම කාලයකට පස්සේ තමයි ඒක ලෝක යුද්ධයක්ද රටවල් අතර වෙන එකක්ද කොහොමද කියන එක නම් කෙරෙන්නේ. ඒ නිසා මේ පවතින තත්ත්වෙත් කොහොම වෙයිද කියන එක අවිනිශ්චිත තත්ත්වයක්. ඒක කාවවත් බිය ගන්නවන්න, තැති ගන්නවන්න කියනා නෙවෙයි. නමුත් ඒ එසේද විය හැකි. හැබැයි විය හැකි කියලා කියන්නේ මොකද අනිවාර්යෙන් එහෙම වෙනවා කියලා කියන්නත් බෑ. අපි දන්නේ හෙට වෙද්දි මේ තත්ත්වේ නතර වෙන්න, වෙනස් වෙන්නත් පුළුවන්කම තියෙනවා. කොහොම නමුත් අපි මේ කතා කරමින් ආවේ හිරෝෂිමා ගැන. එතකොට හිරෝෂිමා වලට අපි ගිහින් ඒ වන්දනාව කරලා සහ මං උනත් නැවත වතාවක් හිරෝෂිමා වල අපි ඔය කතා කරපු කෞතුකාගාරය සහ සාම උද්‍යානය කියන එකට ගිහින් ඒ වන්දනාව කරලා මේකේ වටිනාකම මේ මොහොතේ තවත් වැඩි කියලා පෞද්ගලිකව මම හිතනවා. මොකද ලෝක යුද්ධයක් නැවත ඇති වෙයිද? එහෙම නැත්නම් ලෝක යුද්ධයත් අතර නොගියොත් ළඟ න්‍යෂ්ටික බෝම්බ හෝ අවියායුධ භාවිතා කෙරෙයිද කියන සැකයක්. එහෙම නැත්නම් ඒක ගැන යම් චකිතයක් මේ වෙලාවේ ලෝකේ පවතිනවා. ඉතින් එහෙම තැනකදී අපි ගිහිල්ලා එතන වන්දනාවක් සිදු කිරීම තුල යම් අර්ථයක් වෙන වෙලාවකට වැඩිය ඒ අර්ථය තීව්‍ර කරනවා කියලා මම හිතනවා. ඒ නිසා අතර මේ ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිය සතියේ. නමුත් අර සකුරා සැනකෙලියත් එක්ක ඒ සකුරා පිපිලා තියෙන කාලේ ඒක ගැන කතා කරන්න සුදුසුයි කියලා මට හිතුණා. ඒ නිසා තමයි ගිය සතියේ අතර මාතෘකාව වෙනස් කළේ. ඉතින් නැවතත් අපි හිරෝෂිමා වල කතාවට ආවොත්
මම මේ පසුබිමත් මතක් කළේ හිරෝෂීමා වලදී මම කිව්වා 1945 අගෝස්තු වල තමයි මේ මට මතක විදිහට අගෝස්තු 6 බෝම්බ ප්‍රහාරය එල්ල වෙන්නේ 6 හෝ 7 උදෑසන 8:45 හෝ 50 වගේ වෙලාවකට මම කලින් කිව්වේ මෙතන ඒ වයස් සීමාවේ කවුරුත් නැතුව ඇති කියලා තමයි ඉන්නත් පුළුවන් අපේ ජේෂ්ඨයෙක් එහෙම වුණොත් සමා වෙන්න බොහෝ විට අපේ අද සභාව තුළ එහෙම කෙනෙක් නොඉන්න පුළුවන්. නමුත් ජපානයේ අදටත් ඉතිරි වෙලා ඉන්නවා එහෙම අය. ඒ අය අතරින් අපේ නායක ස්වාමින් වහන්සේ නමක් ඉතිරිව ඉන්නවා. උන්වහන්සේ දැනට මේ වර්තමානයේ බොහොම සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවා වැඩ රාජකාරී ධර්ම ප්‍රචාර කටයුතු කරමින් අපේ සමස්ත නිකායම අනු සංඝනායක ධූරයක් දරමින් කටයුතු කරන අපේ ෆුකුෝකා නායක ස්වාමීන් වහන්සේත් එවැනි අනු සංඝනායකවරයෙක්. එතකොට ඒ ස්වාමීන් වහන්සේගේ නම ඊදා. ඊද නායක ස්වාමීන් වහන්සේ මටත් මුලින්ම හමු වෙන්නේ 2014 අපේ ශ්‍රී ලංකාවේ තරුණ කණ්ඩායමේ 10 දෙනෙක් අපි ජපානයට රැගෙන එනවා වැඩමුළු කීපයක් සඳහා. ඒ අතර එක වැඩසටහනක් උනේ හිරෝෂිමා නගරෙට ගිහින් අපි මේ කතා කරපු Peace Memorial Museum නැත්නම් Peace Memorial Park කියන මම කලින් කිව්ව ස්ථානයේ තිබුණා 70 වෙනි වර්ෂ පූර්ණ සිහි කිරීම. ඒ කියන්නේ 1945 ඒ බෝම්බ හෙලීමෙන් සිට අවුරුදු 70ක් සපිරුනේ 2014 වර්ෂයට. එදා අපි අපේ තරුණ කණ්ඩායමේ පිරිස අපි සියලුම දෙනා ඒ උත්සවයට සහභාගී වුණා. අපි ඇත්තටම අපේ ජාතික කොඩියකුත් අරගෙන තමයි මේ වැඩසටහනට ගියේ. එහෙම ගිහිල්ලා අපි මේ ජාතික කොඩිය අරගෙන එතන ඒ ස්මාරකය සහ ඒ උද්‍යානයේ යම් තැනක ඡායාරූපයක් ගන්නකොට ඒක දැකපු පුවත්පත් ශිල්පියෙක් ඇවිල්ලා ඒගොල්ලෝ අපි කොහෙන්ද කියන විස්තර අහලා ඊට පස්සේ මගෙන් ඉන්ටර්විව් එකකුත් අරගත්තා. ඇත්තටම ඊට දින දෙකකට පස්සේ මුළු ජපානයේ පුරාම බෙදා හරින ප්‍රසිද්ධ පුවත්පතක් ඒක. ඒ කියන්නේ ජාතික පුවත්පතක්. අපි දැන් ලංකාවේ ගත්තොත් නම කියූ පමණින් දාන්න පුවත්පත් තියෙන අර සමහර මැගසින්ස් එහෙම තියෙනවා කවුරුත් නම කිව්වට දන්නේ නැති ඒක බොහොම සුළු පාඨක පිරිසක්. එහෙම නෙමෙයි මේක මුළු රට පුරා බෙදා හරින අසහි කාට හරි Google කරලා බලන්න පුළුවන් අසහි shimbun කියලා කියන්නේ අසහි නිවුස් පේපර්. ඒකේ තමයි ඒ විස්තරේ පළ වුණේ. ඉතින් එදා ඇත්තටම උත්සවයට කෙනඩි පවුලේ සමාජිකයින් මං හිතන්නේ නම් රොබර්ට් කෙනඩි මිය ගියා ජෝන් කෙනඩි වගේ ජෝන් එෆ් කෙනඩි වගේම ජෝන් එෆ් කෙනඩිගේ පවුලේ කවුරුන් හෝ සහභාගී වෙලා සහ එනේ ජෝන් එෆ් කෙනඩිගේ විවාහ වූ හෝ දරුමිනි බිරියන් හෝ කෙනෙක් එයාගේ ඉමීඩියට් ෆැමිලි එකේ අයත් සහභාගී වෙලා ඊට අමතරව මම හිතන්නේ දැනුත් සක්‍රීය දේශපාලනයේ ඉන්න යාගේ සහෝදරයෙක් ඉන්නවා එයත් සහභාගී වුණා වගේ මට මතකයි ඒ අවස්ථාවට ඉතින් එහෙම ජාත්‍යන්තර අවස්ථාවකට අපි සහභාගී වුණා. අන්න ඒ අවස්ථාවේ තමයි ඊදා උදෝෂි කියලා අපි හඳුන්වන ඒ ඊදා ෂෝනින් කියලාත් අපි හඳුන්වනවා. උන්වහන්සේම පළවෙනි වතාවට මටත් මුණ ගැහුණේ. උන්වහන්සේ අපි ලංකාවෙන් ගියපු 10 දෙනා මමත් ඇතුළත් 11ක් එතකොට. ඒ 11 දෙනාට උන්වහන්සේගේ අත්දැකීම් බෙදා දීමේ වැඩසටහනක් වගේ නැත්නම් එක්තරා විදිහකට දේශනයක් පැවැත්වුවා. එතෙන්දී උන්වහන්සේගේ අත්දැකීම කතා කළා. යුද්ධයේ අමිහිරි මතකයේ කොයිතරම් ඒක වේදනාවක්ද කියලා කියන එක උන්වහන්සේ අපිට කියා දුන්නා. ඒතකම උන්වහන්සේ ගෙනත් තිබ්බ එතනින් ගිනි කඳු විදාරණයකට අහුවෙච්ච ලාවවලට අහුවෙලා ඛාදනය වෙච්ච ගලකුත් හිරෝෂිමා වල විකිරණ පරමාණු බෝම්බේ විකිරණ වලින් ඛාදනය වෙච්ච ඒ ප්‍රමාණෙම ඒ වර්ගයේම පාෂාණයකුත්
ගෙනත් තියලා ඇහුවා අපෙන් මේ කොයි එකද කොයි එක කියන්න පුළුවන් ඔබට. ඒ කියන්නේ ගිනි කඳු විදාරණයෙන් කාදනය වෙච්ච එක මොකද්ද? පරමාණු බෝම්බයෙන් කාදනය වෙච්ච එක මොකද්ද? ඔබට හඳුනා ගන්න පුළුවන්. ඇත්තටම අපිට ඒ දෙකේ වෙනස හඳුනා ගන්න බෑ. ඒ තරම් දරුණු. ඒක මේ මානව ඉතිහාසයේ වෙච්ච ලොකුම ඛේදවාචකයක්. මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා ඒක කවුරු හරි ජපානට වෙත් ජපානයේ ලස්සන නරඹන අතරින්ම පොඩි හෝ වෙලාවක් තියෙනවා නම් මේ පීස් මෙමෝරියල් මියුසියම් එක සහ ඒ උද්‍යානයේ නරඹන්න. ඒ ඛේදවාචකේ කොයිතරම් දරුණුද කියලා කියන එක. අපිව කොයිතරම් තැති ගැන්මට ලක්වන සුළුයිද කියලා කියන එක. ඔබට දකින්න පුළුවන් වෙයි. ඉන්ටර්නෙට් එක හරහා වුණත් මම හිතනවා ඒකේ ඡායාරූප වගේ ඔබට දකින්න පුළුවන් කියලා. ඊදෝ දෝෂි ඒ සිදුවීම් මාලාව කියාගෙන ආවයා කොහොමද පාසල් ගියේ එයාගේ කොහොමද මේ බෝම්බ විවරුණාට පස්සේ එකපාරට හැමෝගෙම ඇඳුම් පිලිස්සিলা තිබුණේ වගේ කරුණු කාරණා තමන්ගේ ළමා අවදියේ ඒ වෙනකොට උන්වහන්සේට වයස අවුරුදු 80ක් විතර. ඒතර අවුරුදු 10ක වගේ වයසේ කාලෙදී උන්වහන්සේ මූණ දුන්නු ඒ සිදුවීම අපිට කතා කළා. එතෙන්දී උන්වහන්සේ මෙන්න මෙහෙම කිව්වා. දෙවෙනි ලෝක යුද්ධයේ වෙනකොට තාක්ෂණයත් දියුණු වෙනවා. නැත්නම් යුද්ධයේ වෙනුවෙන්ම විවිධ තාක්ෂණයන් දියුණු කරපු යුගයක් වුණා. එතෙන්දී විවිධාකාර ආයුධات හදා බැලීමුත් සිද්ධ වුණා. උන්වහන්සේ ඒ කාලේ තිබිලා තියෙනවා මට මතක විදිහට ආසනික් තමයි මූලද්‍රව්‍ය. ආසනික් සහ ටයිටේනියම් ටයිටේනියම් වෙන බෑ. ආසනික් සහ තවත් එවැනිම තරමක විෂ අඩු රසායන ද්‍රව්‍යයක් යොදලා බුලට් එකක් හදලා තියෙනවා. ඒතර මේ බුලට් එක වැදිලා කෙනෙක්ට එයාගේ මර්මස්ථානයකට වැදෙන්නේ නැතුව එවෙලෙයා නොමැරී බේරුණා. ඇත්තටම අර උණ්ඩේ තියෙන ගැබ් වෙලා තියෙන ඒ විෂ වර්ගයේ නිසා පසු කාලීනව විවිධ රෝගාබාධ වලට ගොදුරු වෙලා මිය යන අවස්ථාත් තිබිලා තියෙනවා. එතකොට මේකේ ලස්සනම කතාව ඊදා ෂෝනින් අපිට කියා සිටියේ මේ ඒ කාලේ තිබුණු තුවක්කු වලින් ගත්තහම මම හිතන්නේ ඒක ඒ කාලේ විතර නෑ අද වුණත් එහෙම තමයි මේ බුලට් එක දාලා බුලට් එක ට්‍රිගර් කරන එක තමයි කොකා ගස්සනවා කියලා කියන්නේ. ඒතර මේක ට්‍රිගර් කරනකොට මේ ට්‍රිගර් එක ඇවිත් එතන ඉඳලා හටගන්නෙත් ඒ වගේම අර ඒ කියන්නේ බුලට් එක ගිහිල්ලා කෙනෙක්ගේ ඇඟේ වැදිලා එයාට ඒ තියෙන විෂ රසායනය ආසාදනය වෙනවා හා සමානවම මෙතෙන්දි මේ ස්පාර්ක් එක එහෙම තමයි කොකා ගැස්සීමේදී ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ පැරණි කාලේ. මෙහෙම වෙඩි බෙහෙත් එක්ක තියෙන නූලකට ගිනි තියලා ඒක පිපිරෙනකම් බලන් ඉන්නවා. ඒ වගේ තමයි තාක්ෂණයේ තිබුණේ. එතකොට මේ බුලට් එකට මෙහෙම වැදිලා තමයි බුලට් එක ස්පාර්ක් වෙලා එතනින් තුවක්කු බටේ දිගේ නික්මෙන්නේ. එතකොට එහෙම නික්මෙනකොට ඇත්ත වශයෙන්ම අර ආසනික් එතනත් මට මතක විදිහට ආසනික් සමායන එක වැරදුනොත් මමත් ඒක බලලා කියන්නම්. මූලද්‍රව්‍ය මොකක්ද කියලා ඒ විෂ රසායනය එතනත් පැතිරෙනවා යම් විදියකට. එතකොට ඒ ඉන්න පිරිසට මේ බුලට් එක වැදුන්නේ නැති වුණාට යම් හානියක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වෙඩි තබන කෙනාට, වෙඩිල්ල තියන කෙනාට, වෙඩිල්ල වැදෙන කෙනා හා සමානවම අර විෂ රසායනය ආග්‍රහණය වෙනවා. සමහරට සමේ තැන්පත් වෙනවා. ඒක පිළිකාවකට හේතුවක් වෙන්න පුළුවන්. නැත්නම් පසු කාලේ විවිධ ආබාධ වලට හේතුවක් වෙන්න පුළුවන්. එතකොට බැලුවහම මේ ආයුධයේ ඇත්තටම තව කෙනෙක් කෙරෙහි ද්වේෂයෙන් නිර්මාණය වෙන නැත්නම් තව ජාතියක් වෙන්න පුළුවන්, තව ජන වර්ගයක් වෙන්න පුළුවන්. එහෙම එවැනි අය කෙරෙහි ද්වේෂයෙන් කරන දේ තුලින් අපේ සකමොතෝ ෂෝකියෝෂි හාමුදුරුවෝ පෙන්වා දෙන දේ තමයි. එතකොට එහෙම වෙනත් පාර්ශවයක් කෙරෙහි
ද්වේෂයෙන් හෝ අඩුතරමේ සමට මරණ බිය හින්දා වෙනත් වෙලා නේ තමන්ව මරයි කියලා බයට ඊට කලින් අනිත් සතුරව මරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. කොහොම නමුත් ඒ තුලින් තමනුත් වෙනසිලා තමයි අනිකව වනසාගන්නේ. ඔන්න ඔය කාරණේ ඊදොදෝසි කිව්වා ඒක ඔය තුවක්කුව ඒ තුවක්කුවේ කතාව පසු කාලීනව මේකෙන් ඇත්තටම වෙඩි තියන කෙනටත් හානියක් තියෙනවා වෙඩි වදින කෙනාට හා සමානවම කියන කාරණේ කරලියට ආවන් තමයි ගොඩක් දෙනෙක් එක කතා කරන්න ගත්තේ. හැබැයි බුදුදහම තුළ මේ අදහස පවතිනවා. දැන් මේ යුද්ධ සහ යුද්ධය සාමය පිළිබඳ කතා කරගෙන මම ආරම්භ කරපු තැන ඉඳලත් එහෙමයි කතා කළේ. මම හිතන්නේ අද දවසේ ගත්තොත් අපේ වන්දනාව තුලත් අපි විශේෂයෙන් ඒක සිහිපත් කරනවා. මොකද මේ අපි දැනට මේ අවුල්ව පවතින කලාපයේ මැද ප්‍රති කලාපේ ගත්තොත් ලංකාවේ අපේ බොහෝ දෙනෙක් අපේ සමාජිකිනුත් ඇතුළත්ව රැකී ආරක්ෂා කරන. ඉතින් මේක අපිට දැනෙන කාරණයක් නේ. ඊට තෙල් ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඕක නිසා අපිට විවිධ විදියට මේක දැනෙනවා. ඒ නිසා අපි මේ සාමය වෙනුවෙන් අද සජ්ජායනයක් කරමු. ඒ අපි කරන සජ්ජායනය ඒ වෙනුවෙන් කැප කරලා කරමු කියන අදහස යොමු වෙලා තිබුණා. ඉතින් යනවා මම හිතන්නේ අද මේ විදිහට ඒ වන්දනාව සිදු කෙරුණා. අපිට මේ ව්‍යසනේ දැන් මේ පවතින තත්ත්වයේ දැනෙනවා. වෙනදට නිකන් නිවුස් එකේ බලලා ආන කොයි හරටවල් දෙකක් ගහ ගන්නවා, යුද්ධ කරනවා කියනකට වැඩිය එහා ගියපු බැඳීමක් එහෙම නැත්නම් මේ තියෙන තත්ත්වයේ පිළිබඳව කනස්සල්ලක් වේදනාවක් එහෙම නැත්නම් අස්ථාවර බවක් අපිට තියෙනවා. මෙතෙන්දී ඒ අස්ථාවර බව කියන එක ඊළඟට මොකක් වෙයිද කියලා කියන කාරණය කෙසේ වෙතත් අපි අර කලින් කතා කරපු ඊදෝදෝෂි සඳහන් කරපරතුවක් වෙන් වෙඩි තිබ්බහම වෙඩි තියෙන මනුස්සයට හානි වෙනවා කියලා කියන කාරණේම මොකද බුදුදහම තුල සඳහන් කරලා තියෙනවා කියලා. බුදුදහම තුල එන පණිවිඩය වෙන්නේ ඇත්තටම ඔබ තව කෙනෙක්ට ද්වේෂ කරනවා කියන එක හරියට ඔබ වස බීලා තව කෙනෙක් මැරෙන්න ප්‍රාර්ථනා කරනවා වගේ වැඩක්. මොකද මේ ද්වේෂය තුල සැබෑ හානිය සිද්ධ වෙන්නේ Tamanට ද්වේෂ කරන්නාට. එහෙම නැත්නම් අපි වෛර කරනවා නම් ඒ වෛර කරන්නාට තමයි සැබෑ හානිය සිද්ධ වෙන්නේ. ඒතර ඒක නොදැන අපි ඒ වෙලෙට අපිට එන තරහ, කලකිරීම, විවිධාකාරී සම්මිශ්‍රණ, ඒ කියන්නේ හේතු සම්මිශ්‍රණයක් නිසා අපි එහෙම කරන්න පෙළඹෙනවා. හැබැයි එහෙම වුණාට සැබෑ ලෙසම අපිට අපි අත්විඳින තරහ, ද්වේෂය, සමහරවිට ඒක මාන්නය වෙන්නත් පුළුවන්. එවැනි දේ අපිට අත්හරින්න පුළුවන් නම් අන්න එතනින් අපිට පුළුවන්කම තියෙනවා. ඒ අත්හැරීම තුල අපිට විමුක්තිය කියන එක කරා යන්න තරම් ඒක ප්‍රබලයි. අපි දැනට අපි ප්‍රායෝගිකව ගත්තොත් අපි මේ පන්සල්වල උනත් ඇත්තටම ඒක අපි මේ කතා කරපු මාතෘකාව ඔස්සේ ගත්තොත් විවිධාකාරයේ මාතෘකාවෙන් නැත්නම් අපි ගත්තොත් නිසෙනෙමියන්ගේ කවි වෙන්න පුළුවන්. ඒව හරහා අපි මේ මාතෘකාව ගත්තොත් මේ සාමය කියන එක. එහෙම නැත්නම් අන් අයට ද්වේෂ වෛර කරන්න එපා කියලා කියන කාරණේ ගැන යම් කතා බහක් අපි කරනවා. හැබැයි මේක විශේෂයෙන් දැන් මේ මම කතා කරේ හිරෝෂිමා ගත්තත් එක ලෝක යුද්ධයත් එක්ක සිද්ධ වෙච්ච සිදුවීමක්. ඊට පස්සේ මේ වෙලාවේ අපේ රට ඇතුළත්ව යම් යම් රටවල් මුහුණ දෙන වාතාවරණය ගත්තත් ඇත්තටම ඒක ලෝක මට්ටමේ දෙයක්. ඒතර ඔබට හිතෙන්න පුළුවන් මේ ඔක්කොම ටික අහගෙන ඉඳලා මේක ඉතින් ඒ රටවල වල පාලකයන්ට කරන්න තියෙන දෙයක්. මේක න අපිට කරන්න දෙයක් නෑ කියලා. නෑ මම අද මේක කතා කරන්න කිය අරමුණ එකක්. ඒ පිළිබඳව ඔබේ දැනුම
දැනුම කිව්වහම මේක මේ කාටවත් කියන්න කරන්න නෑ. මෙහෙම ඛේද වාචකයක් සිද්ධ වෙලා තියෙන බව. සහ අපි අනිවාර්යයෙන්ම අනාගතේ එහෙම දෙයක් නොවෙන්න කටයුතු කරන්න ඕනේ. නැත්නම් කටයුතු කරන්නේ කොහොමද කියන එක හොයන්න බලන්න කියන පණිවිඩය අරගෙන එන එක ඒ පණිවිඩේ ඔබත් එක්ක බෙදා හදා ගන්න එක ඒක අරමුණක්. තවත් අරමුණක් තමයි මෙන්න මේ අපි මොහොතකට පෙර කතා කරපු තව කෙනෙක්ට අපි වෛර, ද්වේෂ, ක්‍රෝධ කිරීම තුළ සැබෑ හානිය වෙන්නේ අපිට බව, තමන්ට බව කියන කාරණේ කතා කරන්නේ. ඉතින් මේක අපි අපේ Instagram එකේ එහෙම අපි පළ කරලා තියෙන short reels වලත් මේක ගැන කතා කරනවා. මම මේ දැන් කිව්ව කාරණේම කතා කරනවා. ඒ කියන්නේ ඔබ ද්වේෂ කරනවා කියලා කියන්නේ යම් කෙනෙක්ට ඔබ වස බීලා එයා මැරෙන්න ප්‍රාර්ථනා කරනවා වගේ කාරණා. මොකද ඒ ප්‍රාර්ථනා එහෙම ඉෂ්ට වෙන්නේ නැහැ සහ ඔබ වස බීලා හින්දා අවසානයේදී ඒ කටුක අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඔබට කියලා කියන කාරණේ තමයි මෙතන මේ සාකච්ඡාවට ගැනුනේ. ඉතින් මේක අවසාන වශයෙන් මම මෙන්න මෙහෙම තැනකට ගේන්න කැමතියි. මම කලින් කිව්වා මේක ලෝක තත්වයක් පවතින්නේ. ලෝකෙම මේකට මැදිහතලා ඉන්න. ලේසියෙන් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. විශේෂයෙන් අපි වගේ බොහොම සාමාන්‍ය මිනිස්සුන්ට තව ඉදිකින් අත බොහොම පොඩි රටක ඉන්න පිරිසකට පුළුවන් කියලා කිව්වොත් සැබෑ ලෙසම මෙතෙන්දී අපි ඒ අහපු ප්‍රශ්නෙට පිළිතුර දෙනවට අමතරව තව එක ප්‍රශ්නයක් ඒකට එකතු කරන්න ඕනේ. ඒ තමයි මටත් එතන කරන්න යමක් තියෙනවද කියලා මට කිව්වහම තම තමන්ටත් එතන කරන්න යමක් තියෙනවද කියලා කියන ඒක මොකද ලෝක මට්ටමින් වෙන දෙයක් ලෝකේ බලවතුන් ඉතින් අපි මොනව කරන්නද කියන එක. එහෙම නැත්නම් අද මේ කිව්ව කාරණා අපිට එච්චරම අදාළ නැහැ නේද? ඉතින් අපි මොනව කරන්නද ලෝකේ කතන්දරයක් හිරෝෂිමා වල කතන්දරේ වගේ එකක් කිව්වෙත් ඒක අහගත්තා කියලා ඔබට හිතෙන්න පුළුවන් සමහරවිට. නමුත් යුද්ධ කියලා කියන එක එහෙම නැත්නම් කැරලි කෝලහල ඒ සියල්ලක් හටගන්නේ අපේ සිතුවිලි වලින්. අපේ මානව සිතුවිලි වලින් තමයි ඒ සියල්ලක් හටගන්නේ. ඒ නිසා අපිට නිකන් හිතලා බලන්න අපි ඔය කතා කරපු ද්වේෂය කියලා කියන එක තියෙන්නේ රටවල් අතර විතරක් නෙවෙයි. මම ඔබ අපි සියලු දෙනා තුළ ඒක තියෙන. යම් යම් මට්ටමින් ඒක පවතින. එතකොට ඒ විවිධ විදියට යම් යම් මට්ටමින් පවතින නිසා අතන යම් යම් මට්ටමින් පවතිනවා කියන එක නරක කාරණයක් නෙවෙයි. ඒක හොඳ ප්‍රවණතාවක්. එක එක විදියට මේක එක එක මට්ටමින් තියනවා කියලා කියන එක අපි තුල. එතකොට කල්පනා කරලා බලන්න. ඒක හිතලා බලන්න. දවසක් ගත්තොත් අපි කී දෙනෙක්ව විවේචනය කරනවාද? ඒ කියන්නේ ඔබේ මනස තුල අපි හිතනවා මේ ඉරානයේ තියෙන යුද්ධය තමයි එහෙම නැත්නම් ගාසා තීරය වෙන්න පුළුවන් යුක්‍රේනය වෙන්න පුළුවන් මේ යුද්ධය තමයි ලොකු නෑ ඔබේ මනස තුල දවසට කී වතාවක් ඒ යුද්ධ සිද්ධ වෙනවද කෙනෙක් එක තරහ ගන්නවා ද්වේෂ කරනවා ක්‍රෝධ කරනවා ඊර්ෂ්‍යා කරනවා මේ සියල්ලක් පෘථග්ජන අපි තුල තියෙන දේවල් ඒක කොතන හෝ තැනක අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල් ඒක නිසා ඔය කියන්නේ අපේ සිතුවිලි තුල යුද්ධ කීයක් දවසකට වෙනවද කියලා ඔබ හිතලා බලන්න. කියන්නේ දැන් මේ යුද්ධය කියන එක ගත්තත් ඔබ තනිව අපි එක එක්කෙනා අරගෙන අපි තුලින් බිහි වෙන ද්වේෂය, ක්‍රෝධය, වෛරය කියලා කියන එකත් එකම තමයි. එකම දේ. ඒකම දේ නමුත් Taman අර අපි කලින් ගත්තු අර පාටේ කතාව වගේ ඔබ වසබීලා තව කෙනෙක්ට මැරෙන්න ප්‍රාර්ථනා කරනවා වගේ දෙයක්. හානිය ඔබටම. එහෙම හානිය ඔබ දවසකට කීයක් කරගන්නවද? එතන මේක හරහා අපිට ඉගෙන ගන්න තියෙන පාඩම මේක. එහෙම නැත්නම් මේ ටික ඔක්කොම කතා කරලා ඉවරලා ඔව් නේද ඉතින් මේ ලෝක බලවතුන්නේ හැපෙන්නේ අපි මොනව කරන්නද කියලා නෑ. මේ කතාව තුළ තියෙන අපිට ගන්න ලොකු ආදර්ශයක්. තනි පුද්ගලයෝ හැටියට අපි අපේ ඔන්න ඔය කතා කරපු සිතිවිලි රටාව වෙනස් කරගන්න අවශ්‍යයි.
ඉතින් ඒක කරන මාර්ගය තමයි සජ්ජායනය කියන එක. හැම දවසෙම කියනවා වගේ අපේ නම මෙහෙරෙන් කිව්ව සජ්ජායනය තුලින් තමයි ඒක ලොකු වෙලාවක්ද පොඩි වෙලාවක්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. මුලින්ම සජ්ජායනයේ යෙදෙනෙක් ඊට පස්සේ මම එහෙම කිව්වම කෙනෙක් හිතන බලා එහෙනම් පොඩ්ඩක් සජ්ජායනා කළත් ඇති නෑ එහෙම නෙවෙයි. මම අදහස් කළේ අපි 24 පැය සජ්ජායනා පවත්වන හැකිතාක් සජ්ජායනා කරන්න කියලා කියන. නමුත් අර යම් කෙනෙක්ට අපි මේ කිව්ව කාරණේ කියන්නේ මේ තමන්ගේ සිතුවිලි රටාව වෙනස් කරගන්න පුළුවන් කියන එක ඒක ෂණයකදී වෙන දෙයක්. එතකොට ඒ විදිහට වෙනස් වීම තුළින් තමයි සැබෑම වෙනස අපි තුලට එකතු කරගන්න පුළුවන්. සැබෑ වෙනස අපි තුලට එකතු වුණොතින් තමයි අපිට ඊළඟ එතනින් එහාට තියෙන කරුණු කාරණා පිළිබඳව දැනුවත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද දවසේ මම නැවතත් කියන්නේ අපි පරමාණු බෝම්බේ ගැන යම් සුළු වෙලාවක් අරන් මම ඒ ගැන හැඳින්වීමක් කළා. නමුත් ඒක ඒ ටික විතරක් කතා කරන එක නෙවෙයි මගේ අරමුණ උනේ. ඔන්න ඔය කාරණේ පිළිබඳව ඔබට මතක් කරලා දෙන එක. කියන්නේ දවසක් අරගෙන කල්පනා කරලා බලන්න. දවසට කී වතාවක් ඔබ තුල යුද්ධ සිද්ධ වෙනවද කියලා කියන එක. ඔබ ද්වේෂසහගත තීරණ ගන්නවද? වෛරී ප්‍රකාශ කරනවද? කියන එක කල්පනා කරලා බලන්න. මොකද ඒ හැම තැනකින්ම අවසාන වශයෙන් ඩැමේජ් වෙන්නේ, හානියට ලක් වෙන්නේ ඔබමයි. අර වස බීලා තියෙන අන්තිමට බැලුවාම ඔබ. එහෙනම් වස බොන්න කියලා කියනවා නෙවෙයි. නමුත් ඒක අපි තුල අපි පෘථග්ජන පුද්ගල නිසා අපි තුලින් විවිධ ආකාරයෙන් ගොඩ නැගෙන. අන්න ඒක ප්‍රහීන කරගන්න එක තමයි අපේ වන්දනාව තුල සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා හොඳින් මතක තියාගන්න. ඔබ යම් කෙනෙක් පිරිසක් කෙරෙහි වෙන්න පුළුවන්. වෛර කරනවා නම්, ද්වේෂ කරනවා නම්, ඔබ කෝප වෙනවා නම් ඒ අය නිසා. එහෙනම් ඔබට කරන්න තියෙන්නේ වැඩි වශයෙන් නම් මෙහෙරින් සජ්ජායනයේ දෙන එක. සහ මෙවැනි අවස්ථාවන් වල වන්දනාවට සම්බන්ධ වෙන එක. ඔබේ ගෙදර උදේ හවස වන්දනාව සිදු කරන එක. ඒ හරහා තමයි මේ தත්ත්වය වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. අපි එක එක්කෙනා වෙනස් වුණොත් තමයි ලෝකය වෙනස් වෙන්නේ. ඒ නිසා අපි උත්සාහ ගන්න මේ විදිහට අපි උත්සාහ ගන්න ලෝකය වෙනස් කරන්න බෝසත්චර්යාව පිරුණු ලෝකයක් සමාජයක් නිර්මාණය කරන්න. නමුත් ඒක පියවරෙන් පියවර සිදු විය යුතුයි. ඉතින් මේක අපිට මේකට කතා කරන්න හොඳ අවස්ථාවක් කියලා මම හිතුවා. විශේෂයෙන් අර උදාහරණයක් එක්ක. ඉතින් ඒ නිසා හිතලා බලන්න. දවසට කී වතාවක් එහෙම ඔබටම හානි කර ගන්නවද? ඒක වෙනස් කරන්න ගියොත් කොයි වගේ වෙනසක් ඔබේ ජීවිත කාලය තුල සිද්ධ වෙයිද කියන කාරණා හිතලා බලලා ඔබට සුදුසු විදියට ඒ ඔබට සුදුසු කියලා කිව්වම ඒ කොයි විදියටද කොයි විදියට අර මම කලින් වගේ පියවරෙන් පියවර කොහොම කළොත්ද ඒක ඔබට වෙනස් කරගන්න පුළුවන් කියන එක ඔබම කල්පනා කරලා බලලා ඔබේ උදේ හවස වන්දනාවට අද මේ කිව්ව කාරණේත් එකතු කරගන්න කටයුතු කරමු. සියලු දෙනාට බුදු සරණයි. අරිගතෝ ගොසයිමස්.